කට ඇරියොත් නායෙන් අඬනවා උස්මක් කටක් ගන්න තරම් වෙලාවක් නැහැ වැඩ කියලා. ඒ වුණාට දවල් 12 වෙනිදා ඉස්සෙල්ලා බත් පිගාන බෙදාගෙන ඒක ගිනිනවා හරියට සෞදජ්ජේ වාවා. මොකද්ද ඔබ කිව්වේ? නෑ මං කිව්වේ ඔය වයසට බණ්ඩාරයි වෙලාවට කණ්ඩ බොන්න ඕනේ. නැත්තම් තෙල් මන්ද මෝරලා নানা ප්‍රකාර අසනීප හැදෙන්න පුළුවන්. දැක්කනේ මැඩම් බක් ගාලා ගියා. බඩ ප්‍රෙෂර් එකක් තියෙනවනේ. මගේ කෑම වල එහා මෙහා වෙන විදිහට ඔය කියන තෙල් මන්ද මෝරලා ඉඳලා වැටිලත් ඇති. මං කන්නේ මේ උදේට. අම්මා උදේට කික්ම තමයි. දැන් මේ ගෙදරට ආවත එකම් කරන්න බෑ නං ගියේ. මගුල් ගේකට උයනවා ලේසි. මේ සනුවරේට උයනවට වඩා. ඔයාගේ අත්ගුණයන්ට මුගේ ජොබ් එකට කෙලවෙයි කියලා මරු කියවන්නේ ගණන් ගන්න දෙපා. මොකද නංගි මුකුටු උඩ ගාලා කිව්වේ? යකෝ මේක මාරකික් එකක්නේ. එකක්. තමුන්ගේ නීත්‍යානුකූල බිරිඳයි භාර්යාවට වෙච්චි මේ මටයි ප්‍රේමලතාවටයි කතා කරන්න කුටු ගන්න උඹෙන් අවසර ගන්න ඕනේද? සහතික ඇත්ත. මොකද සහතික ඇත්ත? බිරිඳයි භාර්යාවයි බිරිඳයි. මේ මනුස්සයට පිස්සු බණ්ඩාරයියේ. බිරිඳයි භාර්යාව. හරි ඕ බිරිඳයි භාර්යාව දැන් වචනේ පොඩ්ඩක් යහට මෙහාට ඩිස්මිස් වුණා. වචනේ යහට මෙහාට ඩිස්මිස් වුණාට අයිඩියා එක එකයි නෙවා. නේ කොහොමඩක් කසාද බැන්දට පස්සේ ස්වාමි පුරුෂයාට රංගපාන්න වෙන්නේ බිරිඳගේ රෝල් එක තමයි. මූට මේවා දෙන්න මූ බැදලා නැහනේ. කසාද බැඳපම් බං ඉක්මනට. අනේ මේ කයිවාරු හැවයි කියලා කාටද බං වගාවක් වෙන්නේ? නංගියේ ආපු ගම් වැඩ කරනවා කියලා මුකුත් හිතන්න එපා. කැම ටික මේසට හැදෙන්න හිටන හොඳයි. අනේ මං කරන්නම් ඕක පින්සෙන් වෙන්න ඕනේ. ලතෝ මේ පඩිසල්ලි ඇරියස් අතට ගන්නකම් ඩියුටි ඔන් කරන්න එපා මෝ කිව්වට. විකාර කතා කරන්න එපා මිනිස්සු. නංගියේ ඕක අතට ගන්නකම් මුරු නින්දයක් නැහැ. නංගි ඉස්සෙල්ලා ගිහලා ඒ වැඩේ කරගෙන්නකෝ. අම්පාර